සුමන ජාතික පාසලේ අනධ්‍යනාංශයේ සේවය කරපු රේණුකා මහත්මිය පසුගිය දිනක විශ්‍රාම ගත් අතර ඇය වෙනුවෙන් අද දවසේ පවත්වන ඒ සමුගැනීමේ අවස්ථාවට පාසලේ සේවයේ නියුතුව සිට විශ්‍රාමගත් මඩකුමරේ සමිද්දී හිමිවන මටත් අවස්ථාවක් දීම පිළිබඳව මම බොහොම සතුටටපත් වෙනවා. තලාවකැලේ සුමන ජාතික පාසලේ අවුරුදු ගණනාවක් සේවය කරපු මම දැකපු සුවිශේෂී චරිතයක් තමයි රේණුකා මහත්මිය කියන්නේ. විශේෂයෙන්ම විදුහල්පතිවරුන් කීප දෙනෙක් යටතේ දීර්ඝ කාලයක් කාර්යාලය තුල සේවයේ නියැලී සිටිපු රේණුකා මහත්මිය විදුහල්පතිවරුන් ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනා දුවදරුවන් ඇතුළු සියලු දෙනා සමගම ඊටාම සුහදතාවයෙන් සහයෝගයෙන් කටයුතු කරපු චරිතයක්. විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ට නොමද සහායක් ලබා දුන් අතර ගුරුවරුන්ගේ අවශ්‍යතා අනුව ඇයගෙන් ලිපි ලේඛන කටයුතු වලට සහාය ලබා ගන්න හැම අවස්ථාවකදීම සිනාමුසුමුණින් ගුරුවරුන් සමග ඒ අවස්ථාව ලබාගෙන ගුරුවරුන්ට සේවයේ නොපිරිහෙලා ලබා දුන් බව මේ වෙලාවේ මම කියන්න කැමතියි. ඒ වගේම කාර්යාලයේ සේවය කරන අතරතුර වුණත් බොහෝ වෙලාවට දරුවන් අසනීප තත්වයන්ගෙන් ඒ වගේම ක්‍රීඩා කාලවලදී සුළු තුවාල සිද්ධ වෙනකොට ඒ සියලු දෙනා දුවගෙන එන්නේ කාර්යාලයට. ඒ හැම අවස්ථාවකම ඒ තරාතිරම නොබලා ඒ හැම දරුවෙක් වෙනුවෙන්ම ඒ තමන් කරන්නට ඕන යුතුයකම් ඒ සියල්ල බොහොම සතුටින් කරන චරිතයක්. මට දැනෙන හැටියට සුමන ජාතික පාසලට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත් වෙනවා රේණුකා මහත්මියගේ නික්මය යෑම. නමුත් අපි දන්නවා රාජ්‍ය සේවයට පැමිණුණාම ඒ රාජ්‍ය රෙගුලාසි වලට අනුව ඒ නිසි වයස සම්පූර්ණ වීමත් සමග විශ්‍රාම යාම කාටත් පොදු ලක්ෂණයක්. ඒ වගේම ඇයගේ පැත්තෙන් ගත්තාම ඇයටත් තමන්ගේ මහත්මයාත් පහුගිය අවුරුද්දේ විශ්‍රාම ගත්තා. එතුමාත් එතකොට දරුවනුත් සමගින් මේ කාලේ නිදහසේ ගත කරන්නට මේ විශ්‍රාම ගැනීමත් සමග ඇයට අවස්ථාව සැලසෙනවා. ඒ නිසා ඊටමත්ම හොඳ චරිතයක්. පාසලට අඩුවීම පිළිබඳව කනගාටු වෙනවා. නමුත් ඇයට උපරිමේ ඉතිරි කාලෙස සතුටින් ගත කරන්නට අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඉතින් පාසලේ සේවය කර ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මම ප්‍රාර්ථනා කරනවා ඔබගේ විශ්‍රාම ජීවිතය ඉතාමත්ම හොඳින් මහත්ය දරුවුන් සමගින් ගත කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. රේණුකා රණසිංහ මහත්මිය දීර්ඝ කාලයක් සුමන ජාතික පාසලේ සේවය කරන නිලධාරීනියක් විදියට මම හඳුනා ගනු ලැබුවා. ඇත්තටම කියනවා නම් මම පළමුවෙන්ම හඳුනා ගනු ලැබුවේ 2010 වර්ෂයේදී මිනිපේ නාගිත හිමිපාණන්ගේ විදුහල්පතිත්වයේ යටතේ මම නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් වශයෙන් සුමන ජාතික පාසලට පත්වීම ලබා ආපු දිනේ. ඒ වගේම මම විශේෂයෙන්ම හඳුන්වනවා සුදේශ් මහත්මයාගේ භාර්යාව ලෙස. සුදේශ් මහත්මයා සුමන ලිඳුල ජාතික පාසලේ ලිඳුල මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් සේවය කරන කාලේ එතුමාගේ භාර්යාව ලෙස මම විශේෂයෙන්ම හඳුනා ගනු ලැබුවා. ඒ වගේම මම හඳුන්වා දෙන්න ඕන ඇය බොහොම ප්‍රසන්න කාර්යශූර කාර්යයේ නියැලි දක්ෂ කාන්තාවක් විදියට මම හඳුන්වා දෙන්න කැමතියි. ඇයට පවරන ලද රාජකාරී මනවින් ඉටු කරන දක්ෂ කාන්තාවක් විදියට මම හඳුන්වා දෙන්න කැමතියි. විශේෂයෙන්ම ගත්තාම පාසලක තියෙන කාර්යභාරයන් අතර
කාර්යාලයේ සතු බොහෝ කාර්ය සම්භාරයක් තියෙනවා. එම වැඩ කිරීමේදී හුඟක් වෙලාවට ගුරුවරුන් මගින් තමයි මේ කටයුතු කරගන්න සිද්ධ වෙන්නේ. නමුත් සුමන දිතීක පාසලේදී රේණුකා රණසිංහ මහත්මිය හිටපු නිසා කාර්යාලයේ වැඩ කටයුතු ගොඩාක් පහසු වුණා. ඇය විසින් කාර්යාලයේ පරිපාලන කටයුතු සමහර දේවල් වල අවශ්‍ය ලිපි කටයුතු ශිෂ්‍යයන්ගේ සුබ සාධනය සඳහා අවශ්‍ය සමහර ලිපි කටයුතු වගේම පාසලේ බාහිර කටයුතු සඳහා අවශ්‍ය ලිපි කටයුතු සියල්ලක්ම සිද්ධ වුණේ රේණුකා රණසිංහ මහත්මිය අතින්. ඇය වෙත පවරන ලද රාජකාරිය කුමක් වේද? ඊටත් වඩා වගකීමකින් යුතුව ඇය සියලුම රාජකාරී විදුහල්පතිවරයා වශයෙන් විශ්‍රාම යන අවස්ථාව වනතුරු මා වෙත ඉටු කර දෙනු ලැබුව බව මම මේ වෙලාවේ විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. ඇය තමාගේ රාජකාරිය අවංක ලෙස ඉටු කරනවා මෙන්ම කැපවීම අතින්ද මහත් දක්ෂ කාන්තාවක් විදියට මම දකිනවා. ඇය රාජකාරියේදී සිය නිවාඩු දිනයන් සහ සිය පුද්ගලික කාර්යයන්හි යෙදෙන්න ඕන දිනයන් සිය දරුවන් වෙනුවෙන් යෙදිය යුතු අවස්ථාවනුත් මේ පාසලේ දරුවන් වෙනුවෙන් කැප කරලා යොදපු අවස්ථා මම බොහෝ විට දැකලා තියෙනවා. විශේෂයෙන්ම මම දකිනවා මෙය පදිංචිව සිටියේ ලිඳුල රෝහල ආශ්‍රිතව නිවාසයක. ඒක නිසා ඇයට සිදු වුණා සුමන දිතීක පාසලේ ළමයින් අසනීප වීමක්, ගුරුවරු අසනීප වීමක් නිසා සමහර වෙලාවල් වලදී මේ ඇතුළත් කරනු ලබනවා ලිඳුල රෝහලට. මෙසේ ඇතුළත් කරනු ලැබුවාම එම අයගේ සියලුම සේවාවන් සමහර පහසුකම් සැපයීම් ආදී සියලුම දේවල් මෙම මහත්මිය විසින් නොපැකිලව ඉටු කරනවා. ඒ වගේම එයාගේ ස්වාමි පුරුෂයා දරුවන් තිදෙනා එම කටයුතු වලට ඇයට බොහෝ විට සහයෝගය දුන්නා. ඒක නිසා මට කියන්න පුළුවන් ඇය මේ රාජකාරියට අමතරව සිය මුළු කාලයම මේ පාසල සහ පාසලේ දරුවන් වෙනුවෙන් කැප කළ බව බොහොම නිර්භයව මම මේ වෙලාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මෙය හඳුන්වා දෙනකොට මම මේ මුලින්ම හඳුනාගත්තා වගේම මෙය ගැන විශේෂයෙන් හඳුන්වා දෙන්න ඕන. මෙය ලිඳුල මහා විද්‍යාලයේ විදුහල්පති සුදේශ් මහතාගේ භාර්යාව ලෙස සුදේශ් මහත්මයා බොහොම දක්ෂ විදුහල්පතිවරයෙක් ලෙස එම ප්‍රදේශයට විශාල සේවාවක් කළ පුද්ගලයෙකු ලෙස, දක්ෂ ගණිත ගුරුවරයෙකු ලෙස, ඒ වගේම එතුමියගේ දරුවන් තිදෙනා, දියණිවරුන් තිදෙනා බොහොම දක්ෂ ගුණගරුක රටට වැඩදායී දරුවන් තිදෙනෙක් විදියට ඇය නිර්මාණය කර තිබූ බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඒක නිසා මෙවැනි කාර්යයන් සමූහයකට කැප වෙලා සිය ජීවිත කාලයේ රාජකාරිය වෙනුවෙන්ම කැප කර වැඩි කාලයක් සුමන දීතික පාසලේ සේවය කරලා විශ්‍රාම යන අවස්ථාවේදී මයට නිරෝගීමත් විශ්‍රාම දිවියක් වේවායි ප්‍රාර්ථනා කරන අතර මයගේ පවුලේ සැමටත් සුභාසිංසනය පිරිනමන බව මම සතුටින් දන්වන්න කැමතියි. ස්තුතියි. තලවකැලේ සුමන මහා විද්‍යාලයේ ගුරුවරියක් විදියටත් ඒ වගේම විදුහල් ප්‍රති ධූරේත් අවුරුදු ගාණක් මම වැඩ කරා. ඒ අතර කාලය තුල මට හමු වෙච්ච එක චරිතයක් තමයි රේණුකා රණසිංහ කියන චරිතය. ඇයගේ රාජකාරී කටයුතු ඇය ඇත්තටම දේවකාරියටත් වඩා ඉහළින් අගය කරමින් මේ
කරා කියන එක මට කියන්න පුළුවන්. මගේ කාලය තුලත් ඇත්තටම ඇය ඉතාමත් කැපවීමෙන් මගේ කාර්යයන් වලට සහභාගී වුණා, උදව් දුන්නා. මේ හැම වෙලාවකම ඇය පුදුම විදියට පාසල ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඇය බාරේ තියෙන සියලු ලිපි ලේඛන ඇයගේ පණටත් වඩා ආරක්ෂා කරා කියලා මං හිතනවා. ඉතින් ඒ වගේ මේ තමන්ගේ දූරේ වගකීම් ඒ තරම්ම පිළිගත්තු කෙනෙක් මං හිතන්නේ මං දැකලා නැහැ මගේ ජීවිත කාලය තුල. ඉතින් ඒක නිසා ඇය අද දින විශ්‍රාම දිවියට පත් වෙනවා. ඉතින් ඇයගේ විශ්‍රාම දිවිය ඉතාමත් සතුටින් සාර්ථකව නිරෝගීමත්ව ගත වෙන්න කියලා මම ඇයට සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. අතීතයේ මතකයන් ආවර්ජනය කරන හදවතේ ගැඹුරුම තැනට දැනෙන ඊටම සංවේදී අවස්ථාවක තමයි මම දැන් කතා කරන්නේ. සුමන මූලස්ථ මහාවිද්‍යාලය, සුමන නවෝදයා පාසල, සුමන ඉසුරු පාසල, සුමන ජාතික පාසල, මේ මොන නමකින් අපේ ආදරණීය සුමන මහාවිද්‍යාලය ඈත අතීතයේදී හැඳුන්වුවත් මේ සෑම යුගයකදීම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ චරිත අතර ආදරයෙන් සිහිපත් කරන චරිතයක් වන අපේ රේණුකා රණසිංහ මහත්මිය විශ්‍රාම ලබන මොහොතක ඇයගේ උදාරතර සේවාභාරයෙන් යමක් මෙනෙහි කරන්න මටත් බාර කිරීම ගැන මම මුලින්ම සතුටු වෙනවා. මේ මගේ වෘත්තීය ජීවිතයේත් යම් විශේෂ අවස්ථාවක්. අපගේ අපවත් වී වදාළ පූජ්‍ය මිනිපේ නාගිත හාමුදුරන් වහන්සේගේ සේවා කාලයේ තුල මගේ මතකයේ හැටියට රේණුකා මහත්මිය සුමන මහාවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ. එතන සිට විදුහල්පති ඉවරු ගණනාවකයේම යටතේ මෙය කිසිදු දෝෂ දර්ශනයකට ලක් නොවි ඉතා සාර්ථකව කාර්යභාරය ලබා දුන් නිහතමානී අවංක විශ්වාසී නිලධාරණයක් හැටියට තමයි මන් රේණුකාව දකින්නේ. හැම මොහොතකම සිනහවෙන් අවංකව කැපවීමෙන් කටයුතු කරන්න සමත් අපේ රේණුකා තමන්ගේ උපරිම ධාරිතාවෙන් ආතතියෙන් තොරව ඕනම කාර්යභාරයකදී සහාය දක්වනවා. මට මතක් වෙනවා විදුහල්පතිවරුන්ගේ පරිපාලන කටයුතු වලට කළමනාකරන කටයුතු වලට වගේම ගුරුවරුන්ගේ කාර්යයන් වලදී ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයන් වලදී විෂය සමගාමී විෂය පරිබාහිර ඒ වගේම ප්‍රජා කටයුතු මේ හැම දෙයකදීම පාසල සම්බන්ධ වෙන හැම මොහොතකදීම අපි රේණුකාගේ සේවය අපේක්ෂා කළා. ඒ හැම මොහොතකදීම ඇය ඊටාම කැපවීමකින් කිසිදු ප්‍රතික්ෂේපයකින් තොරව මේ කටයුතු වලට සහයෝගය දක්වලා තියෙනවා. ඒ වගේම මට මතකයි මේ ගුරුවරුන්ගේ නිවාඩු සම්බන්ධ කටයුතු වලදී ගුරුවරුන්ගේ නිවාඩු කාර්යයන් වලදී ගුරුවරුන්ව පීඩනයට ලක් නොකර හැම දිනෙකටම සහනශීලී විදිහට ඊටාම සාර්ථක ගෞරවනීය කාර්යභාරයක් ඒ නිවාඩු සම්බන්ධව කරා කියන එක මා පෞද්ගලිකව දන්නවා. ඒ වගේම පාසලේ හැම පරිපාලන කටයුත්තකදීම කාර්යාලයේ කටයුත්තකදීම ඇය විදුහල්පතිවරුන්ගේ සහ ඒ පරිපාලන කටයුතු වල නියැලෙන සෑම කෙනෙක්ගේම විශ්වාසය දිනා ගනිමින් අවංකවම කටයුතු කළා කියන එක මා ඊටාම හොඳින් දැකලා තියෙනවා. මම ඔහුගේ ඇයගේ ඒ කාර්යයන් අත්විඳලා තියෙනවා. ඉතින් රේණු මං හිතුවේ නෑ ඉතින් මේ ඔබ මට පෙර මෙහෙම විශ්‍රාම ලබනවා කියලා. නමුත් ඉතින් අපි දන්නේ නැතුව අපේ සේවයෙන් විශ්‍රාම ලබන දවස් අපට ලං වෙනවා. ඉතින් මේ හැම දෙයක් අතරම ඔබ සුමන විද්‍යාලයේ ඉතිහාසය වෙනුවෙන් වපුල ඒ විජුවල අස්වැන්න සදාකාලයක් පවතිනවා. ඒ නිසා රේණු ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඔබ ගෙවා දැමූ සුමන විද්‍යාලයේ ඉතිහාසය තුළ තබු සටහන් අනුපමේයයි අග්‍රගණ්‍යයි ඒවා සියල්ලක්ම සදාකාලිකව මතකයි. ඉතින් මම ඔබට සාර්ථක
ඒ වගේම නිරෝගී සතුටින් පිරුණු ජයග්‍රාහී විශ්‍රාම දිවියක් සඳහා මේ දුරින් ඉඳගෙන හරි සුබ ප්‍රාර්ථනා කරනවා. ළඟ ඉඳගෙන සුබ පතන්න තිබුණා නම් හොඳයි. නමුත් රේණු ජීවිතයේ ඕනම අවස්ථාවකදී මට කියන්න ඔබ වෙනුවෙන් යමක් කරන්න තියෙනවා නම් අපි ඒකට එනවා. මගේ උපරිම සහයෝගය ලැබෙනවා. ඉතින් මම ඔබතුමියගේ මේ විශ්‍රාම ජීවිතයට හෘදයාංගම සුභාසිරි ගෙන එනවා. ඔබට ජයශ්‍රී. අපට රේණු හැමදාම මතකයි. සිහිනෙක වගේ තුරතුරු මතකෙට එනවා නැගෙනේ රේණුකා ඔබේ මුව සිහි වෙනවා නිතරම සොම්නසින් හිඳිමින් හිනහෙනවා අද දින යනවා නම් මම කියනුද මොනවා සතුටිනි කියන්නට තොරතුරු ගොඩක් තියේ කිසිදා ඒ මතකේ නම් හදවතින් නොයේ සුන්දර සිනා නුඹගෙන අයුරුමයේ ඇඳි සිතුවමක් ලෙස තියෙනවා තවම ලයේ පියවර නගන ඉසුඹුව වී සැනහීම සොම්නස සතුට ලබමින් ප්‍රිය හැමදේම සිහියට නැගෙන්නේ මට එදවස මේම තවමත් තියේද ඒ ලස්සන හිනැහිම සුබ දවසක් රේණුකා රණසිංහ නැගණියට සුබ පතන්නට ලැබීම සතුටක් විදුහල්පති සුදේශ් ආදරණීය සැමියා සමග දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් සමග විශ්‍රාම දිවිය නිදුක්ව නිරෝගීව සතුටින් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සුභාශිංසන ගේනවා. රේණුකා අක්කා තමයි ඔෆිස් එකේ රාජකාරී ටික කරේ. එදා ඉඳලම අපේ ටීචර් කියලා කතා කරපු එකම එක්කෙනා තමයි රේණුකා අක්කා කියන්නේ. අපි දෙන්නගේ තනතුරු ඉස්කෝලේ ඇතුලේ තනතුරු දෙකක් වුණාට එහෙම ભેදයක් තිබුණෙත් නෑ අපි අතරේ. වෙලාවකදී සහෝදරයෝ වගේ වෙලාවකදී අම්මා කෙනෙක් වගේ වුණා. සමහර වෙලාවකදී ගුරුවරයෙක් වුණා. ඉතින් එහෙමයි අපි ඒ කාලේ ගත කරේ. අවුරුදු 10ක් මම තලවකැලේ ඉස්කෝලේ හිටියා. ඒ 10 ඉවර වෙලා එනකොට ඒ ආදරණීය අපේ ටීචර් කියන හඬම තමයි හැමදාම තිබුණේ. ඉතින් අවුරුදු 60කුත් පිරීලා විශ්‍රාම යන මේ යන අවස්ථාවේදී විශ්‍රාම දිවිය බොහොමත් හොඳින් ගත කරන්න ලස්සන ඉදිරි අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මමත් නැවත වතාවක් සුබ පතමින් නිහඬ වෙන්නම්. හැමදාම රේණුකා අක්කට ආදරේ. ආදරණීය රේණුකා අක්කේ හෙටින් ආරම්භ වෙන විශ්‍රාම දිවිය ඔයාට සුබම සුබ නිරෝගීමත් විශ්‍රාම දිවියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දින විශ්‍රාම දිවියට එළමෙන අපේ ආදරණීය රේණුකා අක්කට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. වචනයක් ඇය ගැන කියනවා නම් 2014 ඉඳන් 2022 වෙනකන් මම සේවය කළපු ඒ කාල සීමාව තුළ
පෞද්ගලිකව වගේම ඒ වගේම රාජකාරීමය කටයුතු වලදීත් ගොඩක් සුහදශීලීව වැඩ කටයුතු කරපු කෙනෙක්. ඉතින් ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. හැමදාම hina වෙලා සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම චතුරාංගනී ටීචර් කලින් සුමනි වැඩ කරේ. මේ ඇත්තටම දුකයි. ඉතින් හිතුවේ නෑ මම උච්චර දෙයක් ඉක්මනට විශ්‍රාම යන්න ලැබෙනවා කියලා හිතුවේ නැහැ. ඉතින් නිදුක් නිරෝගී සුවය පිරි සුබර විශ්‍රාම දිවියක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තමන් එක්ක වැඩ කරපු කාර්ය මණ්ඩලයටත් බොහොම ආදරණීයව සැලකපු කෙනෙක් විදිහට මගේ හිතේ ගොඩාක් එතුමියව රැඳිලා ඉන්නේ. ඉතින් බොහොම ආදරණීය කෙනෙක් විදිහට. ඉතින් එතුමියගෙන් මම මගේ වෘත්තියටත් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඉතින් එතුමිය අද විශ්‍රාම යන මොහොතේදී මම හදවතින්ම සුබ පතනවා සුවබර නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ගත කරන්න සියලුම වාසනාව උදා වේවා කියලා හදවතින්ම සුබ පතනවා ඔබතුමියට සතුටින් ජීවත් වෙන්න ලැබේවා කියලා. සුබ විශ්‍රාම දිවියක් වේවා රේණුකා අක්කා. සුබ විශ්‍රාම දිවියක් වේවා රේණුකා අක්කට. ඔබතුමියගෙන් වෙච්ච සේවය අපි ඉතින් තව කෙනෙක්ගෙන් වේද කියන්න දන්නේ නැහැ. නමුත් මේ දක්වා වසර 32ක් පුරාවට ජීවිතේ අඩකටත් වඩා ඒකලා වූ සේවයට අපි හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමහර වෙලාවට බොහෝ පිරිස් විශ්‍රාම ගියාම කරන්න දෙයක් නැහැ. ලෙඩ වෙනවා, ගෙවල් වලට වෙලා. හැබැයි අපේ රේණු අක්කට නම් ඕනෑයටත් වඩා ගෙදර වැඩ තියෙනවා අපිව මතක් වෙන එකක්ම නැති. හැබැයි ඉතින් මට නම් ඕනොත් මම කෝල් කරලා කරදර කරනවා රේණු අක්කේ මෙහෙම එකක් තියෙනවා මට පොඩ්ඩක් කියලා දෙන්න කියලා මම සමහර වෙලාවට නිවන්. අපේ විදුහල්පතිතුමා ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිවරු සහකාර විදුහල්පතිවරු ඒ වගේම එදා මෙදා තුර ඔබත් එක්ක කටයුතු කරපු සියලුම ගුරු භවතුන් අපි විදුහල්පතිවරු මෙතන හිටියේ නැතුණා ආරංචි වුණා නම් අනිවාර්යයෙන්ම දුක් වෙයි එක පැත්තකින්. ඇයි එච්චර ඉක්මනට ගියේ? එහෙම හිතලා දුක් වෙයි. එක පැත්තකින් එන්න කිව්වනම් බොහෝ දෙනෙක් එයි. දරුවෝ එකතු වෙයි. ඒ කියන්නේ ඔබ කරපු ඒ සේවයේ තියෙන වටිනාකම. ඒ නිසා අපිට මේ මහ පොළොවේ ඉපදිච්ච මනුසතාට යම් කිසි මෙහෙවරක් අවංකවම කරන්න පුළුවන් නම් හදවතට දැනෙන්න කරන්න පුළුවන් නම් ඒක තමයි අපි දකින සතුට, ඒක තමයි පින, ඒක තමයි කුසලය. ඒ නිසා සතුටු වෙන්න මං කරේ උපරිමෙන් මගේ කාලය වසර ගානක් මේ පාසලේ. ඒක මේ පාසල තියෙන තාක්කල් මේ භූමියේ රැඳේවි, තියේවි, ඒකේ ආශිර්වාදය ලැබේවි. ඒක තමයි අපි කරන මෙහි වටිනාකම අගේ. බොහොම ස්තුතියි. අපේ රේණුකා අක්කා විශ්‍රාම යනවා කියලා ආරංචියක් ආවා. ඉතින් අපි මුල් පත්වීම් ගත්ත පාසල ආපු දවසේ ඉඳන් අපි පාසලෙන් යනකම් අපිට සමහරලාට උපදේශිකාවක් සමහරලාට අම්මා කෙනෙක් විදිහට සෑහෙන්න උපදෙස් දීලා තියෙන අපේ වෘත්ති ජීවිතයට. ඉතින් රේණුකා අක්කේ ඒවට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. විශ්‍රාම ජීවිතය ඊටාම සතුටින් නිදුක් නිරෝගීව ගත කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. රේණුකා අක්කා හැමෝටම සුවදශීලී හිනාවකින් කතා කළ ඔයාට සුබම සුබ නිරෝගිමත් විශ්‍රාම දිවියක් වේවා. රේණුකා ආන්ටි ඔයාට නිදුක් නිරෝගී සුබ විශ්‍රාම දිවියක් වේවා. ආදරේ හැමදාම. ආදරණීය රේණුකා ආන්ටි, මේ වෙලාවේ ඔබ ගැන මතකයන් මගේ හිතට ගොඩාක් ගලාගෙන ආවත් මං කැමති ඔබ ගැන මේ විදිහට සඳහන් කරන්න. සුදු පාට මලක ඇති පෙනුම මෙන් සුවඳ ඇති එකිනෙකට ගෙති ඇති බැඳීමක් අපට ඇති. බෑ කියන නෑ කියන වචන නෑ කියවලා හැමෝටම එක වගේ හිතින් හරි ලං වෙලා හැමදේම දැක බලා වගකීම් ඉවසලා කලින් කල ගත වෙලා වෙන් වෙන්න සිදු වෙලා
අපට අප නැති වෙන්නේ නෑ ඉඳිමු අපි සැනසෙලා. ඉතින් ආදරණීය රේණුකා ආන්ටි ආරම්භ වෙන විශ්‍රාම දිවිය නිදුක් නිරෝගිමත් විශ්‍රාම දිවියක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා. ස්තුතියි. රේණුකාණගෙනීනි ඔබට සුබ විශ්‍රාම දිවියක්. ඉත